Haleluya. Hondai මේ අනර්ග සවස් කාලයේදී අපි යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ඒ උතුම් අනර්ග නාමයේ නව ක්‍රිස්තු සභාව තුළ අපි ඊටම ආදරයෙන් සහ ගෞරවයෙන් අපි පිළිගන්නවා. අද අපිට උද දවසක් යහපත් දවසක් මක්නිසාද දෙවියන් වහන්සේව නමස්කාර කිරීම සඳහා දෙවියන් වහන්සේව අපිව පූජා කිරීම සඳහා අපිව සූදානම් කරනා දවසක්. උන්වහන්සේට අපිව කැප කරනා දවසක්. උන්වහන්සේට අපිව බාර දෙනා දවසක්. උන්වහන්සේ කිව්වා මේ දවස් ශුද්ධව පවත්වන්න කියලා. අපි ඒ උන්වහන්සේ ශුද්ධ පවිත්‍රව උන්වහන්සේ නමස්කාර කරන්න යනවා. මක්නිසාද උන්වහන්සේ යහපත් නිසා. උන්වහන්සේ අපිව අත්නාරි දෙවියන් වහන්සේ නිසා අපි ඒ දෙවියන් වහන්සේට මුළු හදවතින් අපි ගීතිකා තුළ නමස්කාර කරන්නට යනවා. ගීතාවලේ පොතේ 34:8 කියනවා දෙවියන් වහන්සේ යහපත් බව රසවලන්නද කියලා. අපේ දෙවියන් වහන්සේ අපේ ජීවිතයේ යහපත්. ආමේන්. අපි උද්‍යෝගවෙත්ව උනන්දුවෙන් දෙවියන් වහන්සේ නැගී සිටීමේ අපි ගායනා කරලා උන්වහන්සේගේ නාමය අපි ඔසවන්න යනවා. අපි ගායනා කරමු. මේ යේසුස් යහපත් දෙවියන්.
නමස්කාරය. ඒකවයයිනේ උන්වහන්සේ අපිට දකින්නා උන්වහන්සේ අපිට දකින්නා ඒ උතුම් තැන් වහන්සේ අපිට අවශ්‍ය දේ මොකක්ද කියලා දැනගෙන අපිට අවශ්‍ය දේ දෙන්නා වූ සුසු වේලාවට අපිට අවශ්‍ය දේ සපයන්නා වූ සියලු දේම අපිට සපයලා අපිව සම්පූර්ණ කරන්නා වූ ඒ උතුම් දෙවියන් වහන්සේට මුළු හදවතින් මේ මොහොතේ හාලෙලූයා ස්තුති වේවා ස්වාමී ප්‍රශංසා වේවා ස්වාමී මහිමේ වේවා ස්වාමී හාලෙලූයා ස්තුති වේවා ප්‍රශංසා වේවා ස්වාමී හාලෙලූයා oh ස්තුති වේවා hallelujah abhi najatoswara emoma divyanwansika ulu halavati ජීවිතේ බලවත් ක්‍රියා කරනවා බලවත් ලෙස අපේ ජීවිතේ අපි වෙනස් කරනවා අපේ ජීවිතයේ දිනදා අපිට ආස්කම් කරනවා බොහෝ කරනවා මේ උතුම් තැන් වාසක සුදි හදවතින් මේ ගීතික අපි ගායනා කරමු ආකාශේ මාවන්තනෝ රන්දිය විමාවන්සලු Malkatare manag visu Demi tumari avamai nyaju Akase mavantanu Rahudiya vimavansalu Malkatare manag visu
වහන්සේට ස්තුති කරමු. ඔබ ගෞරව කරන අපේ ජීවිතයේ අපි පවුලේ බුදුන් දේ කරනා වූ යාස්කම් කරනා වූ දෙවියන් වහන්සේ ස්තුති වේවා ස්වාමී. ප්‍රශංසා වේවා ස්වාමී. මහිමේ වේවා ස්වාමී. Hallelujah, stuti piano. Hallelujah, stuti piano. Gauravi vassamini, Gauravi vassamini. Hallelujah, Hallelujah. Oh, stuti Gauravi vassamini. Hallelujah.
जीवने पूजा करने तरह अपने प्रेम का वनवास अबे पापे अबे सापे अबे आयतु कभी अबे मुदवागन फिनिश वनवास तमाम यडक करमी बोलो दाविद वनवास दुःखिंदा कसपारवल वनवास ने रदना कटोरना वनवास परंदा गत्ता
කුරුසියේදී උන්වහන්සේගේ ඒ අන්තිම ලේබිඩු දක්වා බිම වැටෙනකම් උන්වහන්සේ පිරිසා ඒ පූජාව උන්වහන්සේට අපි කොච්චර ආදරය කරනවද? උන්වහන්සේට අපි කොච්චරද අපි කැප වෙන්න ඕනද? උන්වහන්සේට කොච්චර අපි ලං වෙන්න ඕනද? උන්වහන්සේ ආපත්. Hallelujah. ස්තුති වේවා ස්වාමී. ප්‍රසන්න Hallelujah. Swami Wanse Yapa. Amen. Unwanse Yapa. Unwanse Balavat. Unwanse ke Balavat Kriya ape ජීවිතය හැමදාම තියෙනවා. Amen. Amen. අපි උන්වහන්සේ के බලවත් ක්‍රියා හැමදාම මොහොතේම අපි භුක්ති විඳිනවා. මක්නිසාද උන්වහන්සේ අපේ නේරාය. උන්වහන්සේ මගේ ජීවිතේ යහපත්ය. Amen. Amen. Hallelujah. අපි ටික දෙනෙක් විතර ඉන්නට පුළුවන්. නමුත් මේ ස්ථානයේ විශාල ස්ථානයක් ලෙස ගොඩාක් මේ පුටු ඉස්නේතු වාඩි වෙන තරමට උන්වහන්සේ වෙනස් කරලා උන්වහන්සේ ක්‍රියාපොතේ උන්වහන්සේ කියන උන්වහන්සේගේ වචනේ කියනවා දවසකට උන්වහන්සේ සභාවට ජනතාව ගෙනාවා කියලා. මිනිස්සු ගිහින්නේ දෙවියන් වහන්සේ. අපි ඒකට ක්‍රියා කරන්නට අවශ්‍යයි. අපි වැඩ කරන්න අවශ්‍යයි. විඥාඥා කරන්න අවශ්‍යයි. අපි ඉලෙඩි ගිහිලා උන්වහන්සේගේ නාමය ඔසවන්නට, උන්වහන්සේගේ සත්‍ය ප්‍රකාශ කරන්නට, උන්වහන්සේගේ සුභාංශය කියන්නට අවශ්‍යයි. අපි දෙවියන් වහන්සේගේ නාමය හැමතැනම ඔසවමින්, උන්වහන්සේගේ සුවේස නිදාස හැම පැත්තම පතරමින් උන්වහන්සේට ජනතාව ළඟට ගේන්නට අවශ්‍යයි. අපි විශ්වාස කරමු එන්නව කාලේදී මේ පුඩු පිරෙන්නට යනවා. අපි විශ්වාස කරමු එන්නව කාලේදී මෙතන වකටේ රැස්වලා උන්වහන්සේගේ නාමය මහිමයටපත් කරන්නට යනවා. විෂන් එක ආකාරව දකිමු ඒක මොහොතක උන්වහන්සේ මේ විෂන් එක උන්වහන්සේ ඒක කරන්න යන නිසා උන්වහන්සේ ඒක මොදා උස්ති කරමු. Hallelujah. ස්තුති වේවා ස්වාමී. ප්‍රශංසා වේවා ස්වාමී. වහන්සේව කරන්න නිසා, වහන්සේව කරන්න බලාපොරොත්තු වෙන නිසා වහන්සේ ස්තුති වේවා. ප්‍රශංසා වේවා. මහිම වේවා. හොඳයි අපි අසුන්ගමු. Hallelujah. Nawat mo kiyan sa may wangse apa. Amen. Nawat gitawari satare hata mata karna kemati. Unwangse apa bawa rasa bana. Hallelujah. Hallelujah. Oh, unwangse yahapa bawa rasa bana. දැනගන්න කැදෙන වහන්සේගේ වචනේ කියනවා. මක්නිසාද උන්වහන්සේ යහපත් සෑමදාමත් උන්වහන්සේ යහපත්. Amen. Hallelujah. අද මම කතා කරන්නේ ඉතාමත් වැදගත් දෙයක් ගැන. අප සෑම දෙනාටම වැදගත් දෙයක් ගැන. මට අවශ්‍ය වෙනවා විශේෂයෙන් YouTube තුලින් බොහෝ මනුෂ්‍යයන් මේ පණිවිඩය ගේන්නේ. මේ පණිවිඩය ඉතාමත් වැදගත්. ඒකට හේතුවක් තියෙනවා. පළවෙනි හේතුව තමයි මම අද සූදානම් වුණේ මේ දේශනාව නෙවෙයි. මගේ ගිය සතියේ මම කතා කළා ඒකේ ඉතුරු කොටස මම කතා කරන්න බලාපොරොත්තු වෙන සිටියේ. නමුත් ඊයේ විශේෂයෙන් දෙවියන් වහන්සේ මගේ හදවතට කතා කළා කිව්වා වේලාව දැන් කිය. වේලාව දැන් මොකටද? අපි බලමු මොකටද වේලාව දැන් කියන්නේ කියලා. මතේ සුභාරංචියේ 24 වෙනි පරිච්ඡේදයේ අපි බලන්න යනවා 32 වෙනි පදයේ ඉඳලා 42 වෙනි පදය දක්වා. මම බයිබල් පද කීපයක් බලන්න කියවන්න යනවා මන්ද අපිට මේ සෑම බයිබල් පදයක්ම ඉතාමත් වැදගත් වෙනවා. හොඳට සමන් දෙන්න මන්ද මේ තමගේ ජීවිතේ ලොකු බලපෑමක් කරන්න යනවා. මම කිව්වා ඉස්සරහම වේලාව දැන් අතිකා ගහේ උපමාව ඉගෙන ගනින්න.
එහි අතු 32 වෙනි පදයේ එහි අතු මූර්ධව පොළ හට ගන්නා කල ග්‍රීෂ්ම කාලය ළඟ බව නුඹලා දන්නහුය. එසේම නුඹලා මේ සියල්ල දකින කල උන්වහන්සේ දොරටුව සමීපයේ බවත් දැනගනින්න. සැබෑවක් නුඹලාට කියමි මේ සියල්ල සිදුවන තුරු මේ පරම්පරාව පහව නොයන්නේය. අහස පොළොව පහව යන්නේය. නමුත් මාගේ වචනය පහ නොවන්නේය. නමුත් ඒ දවස හා පැය මාගේ පියාණන් වහන්සේ මිස දන්නා කෙනෙක් නැත. ස්වර්ගයේ දේව දූතයන්වත් පුත්‍රයාවත් දන්නේ නැත. නෝවාගේ දවස මෙන් මනුෂ්‍ය පුත්‍රයාගේ ඊම එසේ වන්නේය. මක්නිසාද ජල ගැල්මට පළමුව දවස්වලදී නෝවා නැවට ඇතුල් වූ දවස දක්වා ඔහු කමින් බොමින් සරණ පාවා ගනිමින් සරණ පාවා දෙමින් සිටියෝය. ජල ගැල්ම පැමිණ සියල්ලන් ගසාගෙන යනතුරු ඔහු නොදැන සිටියෝය. මේ ඊටාත්ම වැදගත්. හොඳට දැන් අහගන්න. එකල මනුෂ්‍යයන් දෙදෙනෙක් කෙතෙහි සිටිනවා ඇත. එක්කෙනෙකු ගනු ලබන්නේය. එක්කෙනෙකු අත්හරිනු ලබන්නේය. ඊශ්‍රයන් දෙදෙනෙක් අඹරුම් ගලේ අඹරමින් සිටිනවා ඇත. එක් තැනැත්තියක් ගනු ලබන්නේය. එක් තැනැත්තියක් අත්හරිනු ලබන්නේය. එබැවින් අවදිව සිටපල්ලා. මක්නිසාද නුඹලාගේ ස්වාමියා කොයි වේලේ කොයි දවසේ එන සේක්දැයි නුඹලා දන්නේ නැත. නමුත් සොරා කොයි සමයේ එන්නේදැයි ගෙයි හිමියා දැනගෙන සිටියේ නම් ඔහු අවදිව සිටමින් තමාගේ ගෙය උමං කන්නට නොදැන බව දැනගනිල්ලා. එබැවින් නුඹලා සෑදී සිටපල්ලා. මක්නිසාද නුඹලා නොසිතන පැයකදී මනුෂ්‍ය පුත්‍රයා එනසේක. හදන්න. නුඹලා නොසිතන වේලාවකදී මනුෂ්‍ය පුත්‍රයා යේසුස් වහන්සේ උන්වහන්සේ පැමිණෙනවා කියලා අපි කවුරුත් දන්නේ නැහැ. ඇස්පිලි ගසන වේගකින් උන්වහන්සේ පැමිණීම ගැන උන්වහන්සේ ප්‍රකාශ කරනවා. උන්වහන්සේ කියනවා දෙදෙනෙක් එකට කමතේ වැඩ කරමින් සිටිනවා. එක්කෙනෙකු ඔසවාගෙන යනවා, එක්කෙනෙකු තබා යනවා. දෙදෙනෙක් කාන්තාන් දෙදෙනෙක් අඹරුන් ගලක අඹරමින් සිටිනවා. ගෙදර කුස්සිය වැඩ කරමින් සිටිනවා. ඉන්න අවස්ථාවේ එක්කෙනෙක් ඔසවාගෙන යනවා, එක්කෙනෙක් තබා යනවා. කාටද මේ උන්වහන්සේ කතා කරන්නේ? මේ අවස්ථාවේ උන්වහන්සේ කතා කරන්නේ උන්වහන්සේගේ සෙනඟට. උන්වහන්සේගේ දරුවන්ට උන්වහන්සේ කතා කරන්නේ. උන්වහන්සේ දෙදෙනෙක් එතන එකට වැඩ කරන්නේ. ඉතින් අදහස් කරනවා සමාවේ අපි ඇදහිලිවන්ත උන්වහන්සේ කෙරේ අදහා ගන්නා වූ අය යේසුස් වහන්සේ තමයි ජලුන්කාරය පිළිගෙන උන්වහන්සේ දන්නා වූ අය එකට සිටිනවා. එක්කෙනෙක් ඔසවගෙන යනවා, එක්කෙනෙක් තබා යනවා. අපි කියන්නේ දෙවියන් වහන්සේ යේසුස් වහන්සේ සාධාරණයි කියන නෑ. උන්වහන්සේ කියනවා සූදානම්ව සිටින්න කියලා, අවදිව සිටින්න කියලා. අපි සියලු දෙනා සූදානම්ව සිටින්න අවශ්‍යයි. එක අවස්ථාවකදී යේසුස් වහන්සේ කතා කරමින් කියනවා කන්‍යාවන් දසදෙනෙක් ගැන. මේ කන්‍යාවන් දසදෙනාට කිව්වා ඔවුන්ගේ පහන රැගෙන ඔවුන් පහන තියාගෙන ලෑස්ති පිට සිටින්න කියලා. ඒ පහන අපේ කොහොම පපත් වෙන්නේ පහනක් තියෙනවල. තමන් දැකලා තියෙනවද පහන? අපි ඔක්කොම දන්නවා මොකද පහන කියලා. ඒ පහන පත් වෙන්නේ කොහමද? තෙල් තියෙන්න අවශ්‍යයි. තෙල් නැත්තම් මොකද වෙන්නේ? පහන නිවිලා යනවා. දැන් මේ අයට තෙල් අඩු වෙගෙන එනකොට පස්සේ කිව්වා අපි ගිහින් ලෑස්තිමු කියලා ඕන් පහනට තෙල් ලෑස්ති කරගත්තා. අනිත් පස් දෙනා ඕන් ඔහේ හිටියා. කිසිම උනන්දුවක් ගත්තේ නැහැ තෙල් සොයාගන්න ලෑස්ති වෙන්න. ඉතින් මිදින් අදහස් කරනවා දෙවියන් වහන්සේ වචනේ බොහෝ දේවල් තිබෙනවා උන්වහන්සේ අඩයාලම් කරනවා එක එක දේවල් වලට. දැන් මෙතන කතා කරනවා තෙල් ගැන කතා කරනකොට උන්වහන්සේ තෙල් අඩයාලම් කරනවා සුද්ධාත්මයන් වහන්සේ.
අපිට කියන උන්වහන්සේ අපි සුද්ධාත්මයෙන් නිතර අපි පිරිසිදු අවශ්‍යයි කියලා. ඒ නිසා තමයි ඒ දවස්වලදී සුද්ධාත්මයෙන් වහන්සේ මනුෂ්‍යයන් කෙරෙහි පැමිණියා. සුද්ධාත්මයෙන් වහන්සේ මනුෂ්‍යයන් යම් යම් දේවල් කරන්න යෙදුවා. උන්වහන්සේ ඔසවගෙන ලැබුවා. සුද්ධාත්මයෙන් ඔසවගෙන ලැබුවා. නමුත් උන්වහන්සේ දෙවියන් යේසුස් වහන්සේ කනෝට කියන උන්වහන්සේ කිව්වා මම නුඹලාව ගෙන් ඈත් යමි නමුත් නුඹලාව මම තනි කරන්නේ නැහැ. නුඹලා වෙතට තවත් සැනසෙලිකාරයෙක් වන්නේ. ඒ සුද්ධාත්මයන් වහන්සේ නුඹලා සමග සදා කාලයට සිටින පිණිස ගියා. දැන් සුද්ධාත්මයන් වහන්සේ කතා කරන අවස්ථාවේ ඒක අඩානම් කරනවා තෙල් වලට. දැන් තෙල් අපි පහන දාලා පත්තු ගන්න පස්සේ මොකද වෙන්නේ? තෙල් එහෙම හැමදාම තියෙනවද? නෑ, ඒක යනවා අඩු වෙනවා. ඒකින් කියන්නේ සුද්ධාත්මයන් වහන්සේ අපෙන් අයින් වෙනවා කියලා නෙවෙයි. නමුත් උන්වහන්සේ කියන අපි නිතරම සුද්ධාත්මයන් වහන්සේ පිරි ඉන්න අවශ්‍යයි කියලා. මෙතනින් අදහස් කරන්නේ නැහැ දෙවියන් වහන්සේ අප සමග ඉඳලා අපෙන් ඈත් වෙලා යනවා කියලා. නමුත් මෙතන උන්වහන්සේ අදහස් කරන්නේ අපි නිතරම සුද්ධාත්මයන් වහන්සේගේ පාලනයේ යටතේ අපි ඉන්න අවශ්‍යයි. අපේ අවදිව අපි සිහියටව ඉන්න අවශ්‍යයි. උන්වහන්සේ සමග සම්බන්ධතාවය. දැන් මම තමාට ආරාධනා කරනවා මගේ ගෙදරට එන්න කියලා. ඇවිල්ලා මම ආවම තේ ඉදුරක් ගෙනත් දෙනවා. හරි තේ කොප්පයක් හරි බිස්කට් එකක් දීලා කේක් එකක් දීලා මම ආරාධනා කරනවා මම ඉන්න දීලා කතා කරන්න දීලා ඊට පස්සේ මම යනවා මගේ කාමරේට. මගේ වැඩ කරගෙන ඉන්නවා. මට ඕලම් කියන්න මොන වගේ හැඟීමක් ඔයගොල්ලන්ට ඒ වෙලාවට දැනෙයිද කියලා. මම ඔයගොල්ලන්ට ආරාධනා කරනවා. ඊට පස්සේ මම ඔයගොල්ලන්ට ගේ ඇතුලේ පුටුවක් කියලා මෙන්න මගේ ළමයි පින්තූරු අපේ පවුලේ පින්තූරු කියලා පෙන්නලා අපි දැන් තියෙනවා ඇල්බම් එකක් හරි දීලා මම ඔය කාමරේට ගිහින් මගේ වැඩ කරගෙන ඉන්නවා. එතන මොකද ඔයගොල්ලන්ට හිතෙන්නේ? මේ පුදුම මිනිස්සෙක් නේ අපේ එන්නේ කියලා කතා කරන්නේවත් නැහැ මින් ඉන්නවා. මෙයා කල්පනා කරලා බලන්න අපි සුද්ධාත්මයන් වහන්සේලා අපේ ජීවිතයට ආරාධනා කරන ඉවරලා අපි උන්වහන්සේට කියනවා ඔබ වහන්සේ ඔතන ඉන්න මගේ වැඩේ මම කරගෙන යන්නම් කියලා. අපි ඒ වගේ දෙයක් තමයි අපි කරන්නේ. සුද්ධාත්මයන් වහන්සේ අප සමග අපේ මග පෙන්වන්න යොහන්ගේ සුභාරංශ පෙන්වුම් කරනවා පැහැදිලිව අපිට මග පෙන්වන්න අපිව ගෙන යන්න අපිට උපකාර කරන්න කියලා. අපි දන්නවා යේසුස් වහන්සේ සුද්ධාත්මයන් වහන්සේ පිරුණ විට උන්වහන්සේ මොකද කරේ? උන්වහන්සේ සුද්ධාත්මයන් වහන්සේ යොමු කරා කනාන්තාරයට ගිහිල්ලා කාන්තාරයේදී නිරාහාර දෙවියන් වහන්සේගේ යාඥාන උන්වහන්සේ යාඥා දවස් 40ක් රැය 40ක් උන්වහන්සේට බඩගිනිවත් දැනුන්නේ නැහැ. ඔමයි දැන් මේ ස්ථානයේ අපි කියනවා අපිට උන්වහන්සේ අවදිව සිටින්න කියලා. අපි මේ අවස්ථාවේදී අපි හරවගනිමු තෙසලෝනික පොතේ 4 වෙනි පරිච්ඡේදයේ 10 වෙනි පදයක් 17 වෙනි පදයක්. ඉතා වැදගත් පදයක්. පළවෙනි තෙසලෝනික 4:16-17 මම කියවන්නම් උදාහරණ දෙන්න. මක්නිසාද ස්වාමින් වහන්සේ මහත් ශබ්දයක්ද උත්තම දේවදූතයන්ගේ හඬද දෙවියන් වහන්සේ හොරණ නාදයද ඇතුව ස්වර්ගයෙන් බස්නාසේක. ක්‍රිස්තුස් වහන්සේ තුල මලාව අය පළමුවට නැගිටින්නේය. එවිට ජීවත් ඉතුරුව සිටින අපි එක්වරම ඔවුන් සමග ස්වාමින් වහන්සේ සම්මුඛ වන පිණිස වලාකුළු වලින් අහසට ඇදගනු ලබන්නෙමු. මේ ස්ථානයේ කියන උන්වහන්සේ පැමිණෙනවා කියලා වලාකුළු වලට ඒ අවස්ථාවේදී මොකද වෙන්නේ? අපි මලාව පළමුවට මලාව අය නැගිටින්නේය. ඊළඟට ජීවත් සිටින අපිව අදගනු ලබනවා කියලා කියනවා. ඒක තමයි ඉස්සලා යේසුස් කිව්වේ දෙන්නේ වැඩ කරමින් සිටින එක්කෙනෙක් ඔසවගෙන යනවා අදගෙන යනවා එක්කෙනෙක් සිටිනවා. සූදානම් සිටින කෙනා
ඔසවාගෙන යනවා. සූදානම් සුදුන් නැති කෙනා සිටින්න යනවා. ඒක තාම භයානක අවස්ථාවක්. ඒ ගැන අපි වෙනම දවසක කතා කරන්න වෙනවා. මන්ද මේ අපි එසවීම ඇති වුණාට පස්සේ සිදුවෙන දේවල් තාම භයානකයි. දැන් එසවීම ගැන ඔසවා ගැනීමට කාරණු සලකුණු 7ක් අපි දකින්න ගන්නවා. මේ සලකුණු 7 තමත් වැදගත්. අපිට ඉස්සෙල්ලාම අපි දකිනවා පේතෘස්ගේ පොතේ ප්‍රකාශ කරන දෙවෙනි පේතෘස් 3 වෙනි පරිච්ඡේදයේ 3 වෙනි පදය 4 වෙනි පදය. අද බයිබල් පද කීපයක් බලන්න සිදු වෙනවා හදිසි ඉක්මනට මන්ද ඒ ඉතාමත් වැදගත් වෙන නිසා. දෙවෙනි පේතෘස් තුනේ 3යි 4යි. අන්තිම දවස්වලදී තමාගේ තෘෂ්ණා ලෙස හැසිරෙන්නා වූ පියවරුන් සතපුණු පසු මැවීමේ පටන් පියවරුන් සතපුණු පසු මැවීමේ පටන් ගැනීම සිට සියලු දේ තිබුණාක් මෙන් පවතින බැවින් උන්වහන්සේගේ ඊමේ පොරොන්දුව කොතැනකදයි සලකම් කරමින් කියන්නා වූ කවටකම් කරන්නා වූ පැමිණෙන්නේ නොය පල්ම කොට දනගනිලා මක්නිසාද දෙවියන් වහන්සේගේ වචනය කරන කොටගෙන පුරාණයේ පටන් ආසක්ත වතුරෙන් සම්බන්ධ කරන ලද වතුර මැදෙහි පොළොවක්ද තිබුණු බව ඒ කාරණ කොටගෙන එකල තිබුණු ලෝකයේ ජලගලමට විනාශ වූ බවත් ඔහු කැමැත්තෙන්ම මතක කරමින් නමුත් දැන් පවතින අහස පොළොද එම වචනයෙන් විනිශ්චය අභක්තිතයන්ට විනාශය දවස දක්වා ඉතුරු කරවනු ලබන ගින්නෙන් දැවීමට තබා තිබේ. මේ ස්ථානයේ කියනවා අවසාන කාලයේදී මිනිස්යන් සිටිනවා කියලා කෝ යේසුස් වහන්සේගේ පැමිණීම අද තාමත් නැහැ කියලා. ඒක සමච්චලයට ගන්නා වූ උසිසුලුසිලි කරනා වූ අය සිටිනවා කියලා දෙවියන්ගේ වචනේ ප්‍රකාශ කරනවා. අද එවැනි මිනිස්සු සිටිනවා. අද හමාක අය අහනවා කෙනෙක් කිව්වා මේ දෙහිවල තියෙනවා පල්ලියක තියෙනවා මේ පාර දාලා තින්නේ ඒ තාප්පේ දාලා දිනවා Jesus is coming very soon. යේසුස් වහන්සේ ඉක්මනින්ම එනවා කියලා. ඒ සමය කෙනෙක් කියන්නේ කවට්ටියකට මතකයි කියන සිටියා යේසුස් වහන්සේ ඉක්මනින් එනකන් කෝක්කක් බීගෙන ඉන්න කියලා. විහිළු කරනවා. අද මිනිස්සු විහිළු කරන කොහොමේ යේසුස් වහන්සේ තාමත් නැන්නේ. දැන් අවුරුදු 1000ක ඉඳලා කියනවා යේසුස් වහන්සේ එනවා තාමත් නැන්නේ කියලා. ඒක සමච්චලට පත්තර දිනවා. නමුත් අපිට තියෙන හෙබ්‍ර පොතේ බලා සිටින්නන්ට 9:28 කියන බලා සිටින්නන් උනන්දුවෙන් ඉංග්‍රීසි පද වචනේ කියනවා eagerly waiting කියලා. තාමත් උනන්දුවෙන් බලා සිටින්නන්ට යේසුස් වහන්සේගේ පැමිණීම තමයි වැදගත්. උන්වහන්සේ පැමිණෙන්නේ ඒව නැහැට. ඉතින් පළමු සලකුණ තමයි අද අපි දකිනවා සමච්චල් කරන කට්ටිය මේ ලෝකේ හැමතැනම තියෙනවා. අද ඒක යේසුස් වහන්සේගේ පැමිණීම ගැන විහිළු කරමින් අද ලොකු ප්‍රචාරය යනවා. මම YouTube එකේ කීපයක් අවස්ථාවක් දැක්කා. දෙවෙනි කාරණා 1948 අප්‍රේල් මාසේ 14 හිටන් දෙනකොට අප්‍රේල් මාසේ 14 කිප් වෙනවා. අප්‍රේල් මාසේ 14 වෙනිදා සිදු වුණා දෙයක් අපි හරවගන්න යෙසායාගේ පොතේ 66 වෙනි පරිච්ඡේදයේ 8 වෙනි පදයට කවුරු හරි කෙනෙක් කියවන්න මං කියවන්න ඉස්සරහම මොකද? ඔව් මට හම්බුණා. 66:8 මුදල් අහගන්න. මෙබඳු දෙයක් ඇසුවේ කවුද? මෙබඳු දේ දුටුවේ කවුද? මුදල් අහගන්න.
එක දවසකදී දේශයක් උපදිනවා ඇද්ද? නොහොත් සෙනගක් එක්වීමට උපදිනවා ඇද්ද? එක දවසකදී දේශයක් උපදින්න පුළුවන්ද? එක දවසකදී ජාතියක් හැදෙන්න පුළුවන්ද කියලා. යෙසායාගේ පොතේ අවුරුදු දහස් ගණන් පොතමින් කතා කරනවා. 1900 දැන් මම කිව්වේ 1948 අප්‍රේල් 14 වෙනිදා ඊශ්‍රායල් දේශයෙන් නැවත ඉපදී. ඉවෙන් මාස්ගේ වචනේ කිව්වා දේවත් ඉතු. එක දවසයි එදාදා රැස් වුණා ප්‍රකාශ කළා ඊශ්‍රායලයේ ජාතියක් හැටියට. ඒ පළවෙනි දා. එදා ඉඳලා අපි දකිනවා අවුරුදු 70ක් කියා ඊට පස්සේ අවුරුදු 70 එතකොට 2018 වෙනිදාට අවුරුදු 70ක් වෙනවා. 2018 වෙනිදා අප්‍රේල් මාස 14 අවුරුදු 70ක් වෙනවා. 2018 ඉඳලා 2025 14 වෙනකොට අවුරුදු 7ක් වෙනවා. අවුරුදු 7ක් වෙන 7 කියන ලකුණ ඉතාමත්ම වැදගත්. ඒ 7 කියන ලකුණෙන් දෙවියන් වහන්සේගේ වචනයෙන් අපිට පෙන් කරලා තමයි සම්පූර්ණත්වය. ඊශ්වරුන් අවුරුදු 70ක් ඔවුන් දුක් විඳින්න සිටියා බබිලෝනේ. ඔවුන් නිදහස ලැබුවා. ඔවුන් පැමිණියා. ඔවුන් අවුරුදු 40ක් එක් ජාතියක් වුණා. අද ඉතාමත් ලෝකේ බලගතුම රටක් වෙලා තිබෙනවා ඊශ්‍රායල. මුළු ලෝකෙම ඊශ්‍රායල් ගැන ඉතාමත් පුදුම වෙනවා. ඊළඟ තවත් දෙයක් තමයි එසේකියල් පොතේ මම බයිබල් බලමු කියවන්න යන්නේ 37 වෙනි පරිච්ඡේදය 4 ඉඳලා 10 දක්වා තිබෙනවා. ඒ ස්ථාන කතා කරනවා really mini අටගෙන. දෙවියන් වහන්සේ එසේකියල් කතා කරලා කියන එසේකියල් අරන් යනවා එක මොකද වැඩි ඉවර කියන්නේ තනිතලාවකට. එක තනිතලාවකට අරන් ගියනකොට ඒ තනිතලාවේ දිරෙන්නේ ඔක්කොම really mini ඇට. ඒ කියන්නේ මැරිලා. ඉතින් දෙවියන් වහන්සේ එසේකියල් කතා කරලා කියන එසේකියල් කතා කරන්න අනාගත වාක්‍ය කියන්න වචනය ප්‍රකාශ කරන්න කියලා. කියන්න නැගිටින්න කියලා. මේ වචනය අසන්න කියලා. එසේකියල් කතා කරන විට කිඩි ගා හද්දැහුම්. සද්දැහැල මිනික් අට සියල්ලක්ම එකතු වෙලා ඔවුන් ප්‍රාණයාව. ඊට පස්සේ කතා දිගට තියෙනවා. බුදුන් වහන්සේ කියන උන්වහන්සේ හුස්ම එවලා ඔවුන් ප්‍රාණ කරා. එක දවසකින් ජාතියක් ගොඩනගන්න පුළුවන්ද? ඒ දේ ඉදුණා. මේ දෙවෙනි කරුණ අපි දකින්නේ. ඊළඟට අපි දකිනවා එසේකියල් පොතේ 38 වෙනි පරිච්ඡේදයේ 15 ඉඳලා 16 ඉන්න කතා ස්ථානයේ කතා කරනවා. කවුරුගෙන හරවන්න නම් මට උපකාර කරන්න ඒ වචනේ කියවන්න. මේ ස්ථාන ඉතාම වැදගත් දෙයක් කියනවා. මේ ස්ථාන කතා කරනවා තමකනේ මම කියවන්නේ. ඒ ස්ථාන කතා කරන උතුරේ රජවරුන් පැමිණ ඊශ්‍රායල් වරුන්ට විරුද්ධව නැගී සිටීම ගැන. උතුරේ රජවරුන් මේ ස්ථාන උතුරේ රජවරුන් ගැන කතා කරන්නේ රුසියාව ගැන. රුසියාවේ කිසියම් ඔවුන් පැමිණ
ඊශ්‍රායල් වරුන්ට විරුද්ධව මේ දානීය පොතේ 11 වෙනි පරිච්ඡේදයේ 15 වෙනි පදයේ ඉඳලා 15 වෙනි පදයට කියනවා උතුරේ රජවරුන් එන්නේ කිසද කියලා. අපි දකිනවා දැන් දවස් ළඟදී අපි දකිනවා කොහොමද ඒ රටවල් කීපයක් එකතු වෙලා ඊශ්‍රායල් වරුන්ට පහර දෙන ආකාරය. උතුරේ රජ වෙන මේ රුසියාවෙන් ඔවුන්ට ආධාර ලැබෙනවා මේ ඊශ්‍රායල් වරුන්ට විරුද්ධව සටන් කරන්න. ඒ තුන්වෙනි කාරණාව. හතරවෙනි කාරණාව මතේ සුභාරංචි 24:17 කියනවා. මම දකින්නේ මම කියවන්න 24:17 राज्य में शुभारंभයේ සියලු ජාතීන්ට සාක්ෂියක් පිණිස ලොව මුළුල්ලේ ප්‍රකාශ කරනු ලබන්නේ එවිට අන්තිමය පැමිණෙන්නේය. ඔබත් මම දන්න දෙයක් තමයි අද සුභාරංචිය ඉතාමත්ම වේගයෙන් ලෝකේ හැමතැනම ප්‍රචාර වෙනවා. මම දවස් කිහිපයක් තිස්සේ මම දැක්කා කෙසේද ඉරානයේ බොහෝ මිනිස්යන් යේසුස් වහන්සේ තමයි යලුම්කාරය හා ස්වාමීන් වහන්සේට පිළිගන්නේ කියලා. ඒ වගේ උන්වහන්සේගේ වචනේ ප්‍රකාශ කිරීම ඉතාමත්ම වේගයෙන් ගමන් කිරීම තමයි හතරවෙනි කාරණාව. පස්වෙනි කාරණාව අපි දකිනවා ඉතාමත් වැදගත් දෙයක්. දානියේගේ පොතේ ප්‍රකාශ කරනවා, ඒ වගේම නාහුම්ගේ පොතේ ප්‍රකාශ කරනවා ඉතාමත් අපේ අද දකින දෙයක්. නාහුම්ගේ පොතේ ප්‍රකාශ කරනවා රථ වාහන යන වේගය ගැන. මම හිතන්නේ නාහුම්ගේ පොතේ දෙවෙනි පරිච්ඡේදයේ තුන්වෙනි පදේ කියවන්න අවශ්‍යයි. එතකොට අපිට ලොකු ශක්තියක් එනවා කෙසේද ඒ දේ සිදු වෙන්නේ කියලා බලන්න. නාහුම් 2:3 ස්වාමීන් වහන්සේ මට උත්තර දෙමින් දර්ශනය කියවන්න ඉක්මනින් කියවන්න පුළුවන් වන පිණිස ලෑලි වල පැහැදිලි ලෙස ලියාපන්න මක්නිසා දෙපාපණි පදයෙන් දක්වනවා අපව නාහුම් කියන අපකේ කරගෙන කස ශබ්දය චක්‍ර කරකැවෙන ශබ්දය ඇසේ අශ්වය වේගයෙන් දුවති රථද පැන යති අසවරුවෝ නගති කඩුව දිලිසෙන්නේ හෙල්ල බැබලෙන්නේ සමූහයක් මරුන් කන්නේය. මේ ශබ්දය කතා කරන මේ ස්ථානයේ නාහුම් 2:3 ඔහුගේ බලවතුන්ගේ පලිස් වලට රතු සායම් පොවා තිබේ. යුදාකර මනුෂ්‍ය රතු වස්ත්‍ර ඇඳගෙන සිටිති. ඔහු සූදානම් දවසේදී රථ වාහනෙන් දිලිසෙති. දොරවල් පෙරවල් සොරවන්නේ රථ වීදිවල වේගයෙන් යති. පළල් මාර්ගවල එහා මෙහා දුවති. ඒවා පෙනීම පන්දම් වෙන්නේ. දැන් අපි දකිනවා කීදෙනෙක් රැයන දැකලා තියෙනවද වාහන යන විදිය හරියට පන්දම් යනවා වගේ. අපි සමහරවල් චිත්‍රපටවල අපි දකිනවා ඉරි රතු ඉරි තියෙනවා කහ ඉරි තියෙනවා රතු ඉරි තියෙනවා කහ ඉරි තියෙනවා පන්දම් අල්ලලා වගේ. ඒ තරම් වේගෙන් යන විට ඒ දේ සිදු වෙන ගැන නාහුම් කතා කරනවා. මේ අවුරුදු 2600 කට උඩදී මේ සිදුවෙන්නේ ඔහු කතා කරන්නේ. ඔහු කියනවා මේ දේ සිදු වෙනවා කියලා. ඉතින් ඒ වගේම යෙසායා කතා කරනවා 31 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි පදේ යුද ගුවන් යාන ගැන. යුද ගුවන් යාන තාක්ෂණයේ දියුණුව ගැන කතා කරනවා. බොහොම වේගින් යන රථ වාහන වේගින් යන යුද ගුවන් යාන කොහොමද ඊශ්‍රායලය ආරක්ෂා කරන්නේ කියලා. අපි දකිනවා මේ දවස්වල ඒ දේ සිදු වෙනවා.
ඊශ්‍රායලට විරුද්ධව නැගී සිටින බොහෝ රටවල් නමුත් ඊශ්‍රායලේ පුදුමාකාර ලෙස ඊයේ මම දැක්ක ඒ ඔවුන් පහර දෙන්න යන අවස්ථාවේදී කොහොමද ඒ ගුවන් යාන වළක්වන්නේ කියලා. ඉතින් ඒ පුදුම දේවල් අපි දකිනවා මේ තාක්ෂණයේ වර්ධනය. එතකොට සකරියා පොතේ 14 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි පදයේ ප්‍රකාශ කරනවා ඉතාමත්ම භයානක යුද්ධ ආයුධයක්. ඒ දේ දැන්ට සිදුවලා තියෙන එක අවස්ථාවක සිදු වුණා. ඊළඟ අවස්ථාවක් සිදු වුණොත් අපිට කොමක් වේද කියන එක අපි කවුරුත් දන්නේ නැහැ. ඒ තමයි වොන්ට මතක ඇති හිරෝෂීමා නගරයට ලැබුණු පරමාණු බෝම්බය. ඒ පරමාණු බෝම්බය වැටුණු අවස්ථාවේදී හිරෝෂීමා වලට ඒ මිනිස්සු හිටගෙන ඉන්නවා. නමුත් ඕන් ගමන් කරන්නේ නැහැ. ඕන්ට ගමන් කරන්න බෑ. ඇයි? ඕන් මැරිලා. ඕන් මේ කණුවක් තියනවා හිටවලා වගේ. ඕන්ගේ ඇස් ගිලිහිලා ගිහිල්ලා. දැන් මේ කොටස අපි බලුවොත් මේ සකරියා පොතේ බලුවොත් ඒ ස්ථානයේ ගැන කතා කරනවා. ඇස් නහය කට විසාම දෙයක්ම නැහැ. ඕන් ඔක්කොම ගිහිල්ලා මන්ද ඒ පරමාණු බෝම්බය එක තප්පරයකට මිලියන 150ක වේගයකින් ක්‍රියා කරනවා. පරමාණු බෝම්බයක් මිලියන 150ක වේගයකින් ක්‍රියා කරන බව මේ ස්ථානයේ ප්‍රකාශ කරනවා. ඒ 6 වෙනි සලකුණු 7 වෙනි සලකුණු ඔබ දන්නවා ඊයේ පෙරදා සිදු වුණේ මොකක්ද කියලා? ඔව් කාන්තර මොකද? භූමිකම්පය දේව සිදු වුණා. ඊයේ කලින් කතා කරන එක ගැන තව වැදගත් දෙයක් සිදු වුණා ඊයේ පෙරදා. දැන් දවස් දෙකක් ඇති ඉවරයි. ලොකු බලවත් මිනිහෙක් ඩොනල්ඩ් ට්‍රම්ප් මොකක්ද අද වෙන්නේ? අද වෙන්නේ මොකද්ද? ලොකු යුද්ධයක් ඇති වෙනවා. ඒ මොකද්ද යුද්ධය? ආර්ථික යුද්ධයක්. ඩොනල්ඩ් ට්‍රම්ප් ගෙනනවා මේ ස්ථාන කතා කරනවා ඒ ආර්ථික යුද්ධය ගැන. නැගෙනහිරින් මේ ස්ථාන ගැන නැගෙනහිරින් එන රජුන් ගැන එළිදර පොතේ 10 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි පදය 10 වෙනි පදයේ තියෙන අන්තිම කාලයේදී නැගෙනහිරෙන් රජෙක් එනවා කියලා එප්‍රාත් ගඟ සිඳී යාමත් එක්ක එප්‍රාත් ගඟ කියන්නේ බබ්ලෝනියේ තිබුණා ඒ එප්‍රාත් ගඟ. ඒක මහා ලෝකේ පටන් ගන්න ඉඳලා තිබුණු ගඟ. දැන් ඒක හිඳිලා ගිහිල්ලා සම්පූර්ණයෙන්ම හිඳිලා ඒ පාර කපනවා කියලා දෙනවා. චීනයේ ඉඳලා ජෙරුසලමට එන්න මාර්ගය කෙලින් මාර්ගයක් හදනවා. දැන් ඒක ලෑස්ති චීනයේ රජ මේ චීනය ඇමරිකාවට විරුද්ධව නැගී සිටිනවා. මේ ආර්ථික යුද්ධය නිසා මොකද වෙන්නේ? දැන් කාලේ පැමිණ තිබෙනවා ඉතාමත්ම කිට්ටුයි. මේ සලකුණු 7න් පෙන්눔 කර දෙනවා යේසුස් වහන්සේගේ පැමිණීම කොයි මොහොතේ සිදු වෙයිද කියලා. ඒ නිසා අපි අවදිව සිටින්න අවශ්‍යයි. ඇතුව අපි සිටින්න අවශ්‍යයි. සූදානම්ව සිටින්න අවශ්‍යයි. ඉතාමත්ම කල්පනාවෙන් සිටින්න අවශ්‍යයි. දෙවියන් සමග නිතර සම්බන්ධතාවයෙන් අපි සිටින්න අවශ්‍යයි. නැතිනම් කොයි මොහොතේ දන්නේ එක්කෙනෙක් ඔසවගෙන එක්කෙනෙක් තබායනවා. අද මිනිස්සු ඉතාමත්ම වැඩ බහුල වෙලා තිබෙනවා දේශපාලනයක. මොන කනගාටුයි දැනගන්න. අද බොහෝ අය දේශපාලනයේ වෙන සිදුවීම් ගැන සොයනවා මිස අපි දෙවියන් වහන්සේගේ වචනේ වෙන දේවල් අපි සොයන්නේ නැහැ. අද හොයනවා තාක්ෂණික දේවල් ගැන හොයනවා, අනිත් දේවල් ගැන සොයනවා. දෙවියන් වහන්සේගේ වචනට අපිට කාලේ නැහැ.
අපි අවශ්‍යයි කල්පනාවෙන් සිටින මොන මොහොතේ වේද දන්නේ මම ආසයෙන් බලාපොරොත්තුෙන් සිටිනවා මේ දවස දක්වා මම දන්නවා ඒ දවසේදී ඔසවා ගන්න යනවා. ඒක සූදානම් වෙන්න මගේ ආසාව අප සියලු දෙනාම එදාට මේ ස්ථානයේ පුටු හිස්තේ මිනිස්සුලා බලයි කොහොමේ කට්ටියද මේ කට්ටිය නෑ නීය. නැත්තම් ඒ චිත්‍රපටය තිබුණා Thief in the Night කියලා. ඒක බලන්න අවශ්‍ය අපි පුළුවන් නම් ඒ Thief in the Night එකේ පෙන්වන කොහොම සභාවේ පාස්ටර්ලා වුණා. ඕන් ඉන්න පාස්ටර් ඉන්න අනිත් ඇතිහිලවන්තයෝ ගිහිල්ලා. ඇයි ඕන් සූදානම්. ඕ දෙකිය මම කියනවා මම දේශනා කළා නේ කියන්නේ මම යාත්න කළා මම මනුෂ්‍යන්ට උපකාර කළා මම උගන්වුවා මම දේශනා කළා. ඇයි මට මොකද වුනේ? ඇයි ඔහු ලෑස්ති වෙලා ඉන්නේ? ඉතින් අපි සූදානම්ව ඉන්න අවශ්‍යයි. අපි දන්නේ කොයි මොහොතේ උන්වහන්සේ පැමිණීම වේවි කියන. සමහරට මේ මොහොතේ තත්පරකින් ඉන්න පුළුවන් දන්නේ අපි ලෑස්ති වෙන්න අවශ්‍යයි. ඒක අපිට කරන්න තියෙන සුළු දෙයක්. යේසුනේ මම ඔබ වහන්සේ අතර පාරේ. නිතරම සෑම මොහොතේම සෑම තත්පරේම අපි දෙවියන් වහන්සේට ජරත් දෙන්න අපි සිටිමු. අපි යාඥා කරමු. ආදරණීය දෙවියන් වහන්සේ ඔබ වහන්සේ ස්තුති කරන ස්වාමිනී ඔබ වහන්සේ මේ පණිවිඩය අපට ගෙනෙන්න ස්වාමීන් අපට බලන්න ස්වාමීන් වහන්සේ ඉදිරියෙන් නිසා ස්වාමීන් අපි ඔබ වහන්සේ ඉල්ලා සිටින ඔබ වහන්සේ අපට උපකාර කරන්න කියලා අවදිවසී ඇතිවසින්ට ඔබ වහන්සේගේ පැමිණීම උනන්දුවෙන් බලාපොරොත්තුෙන් සිටින්න අපට උපකාර කරන්න කියලා අපි ඔබ වහන්සේ ඉල්ලා සිටිනවා. නිතරම ස්වාමීන් අපේ මනසේ ස්වාමීනි ඔබ වහන්සේ දැන් එයිද කියන බලාපොරොත්තුව අපේ තුල තියෙන ස්වාමීනි ඔබ වහන්සේ අපි උපකාරී ඉල්ලා සිටිනවා. දෙවියන් වහන්සේ අද පැමිණ සිටින සෑම දෙනාම ඔබ වහන්සේට බාර කරන ස්වාමීනි. ඒ වගේම ස්වාමීනි ඕන් මේ තාලින් ගියන් පස්සේ ස්වාමීන් වහන්සේ මේ පණිවිඩය ස්වාමීනි ඔවුන්ගේ සෑම දන්නා සෑම කෙනෙක්ට ස්වාමීනි පිටා ගන්නට ඔබ වහන්සේ පැමිණීම කොයි මොහොතේ එයිද කියලා ස්වාමීන් අපි දන්නේ ඒ ගැන ප්‍රකාශ කරන්නට ඔබ වහන්සේ ඔවුන්ට ශක්තිය ධෛර්යය බලය දුන්නා ස්වාමීන්. ස්වාමීන් නිතරම ස්වාමීන් ඔබ වහන්සේගේ වැඩේ යෙදෙමින් සිටින ඔබ වහන්සේ කරුණාව අපි ඉල්ලා සිටින ස්වාමීන්. ඔබ වහන්සේට අපි සියලු දෙනාම බාර වෙනවා. යේසුස් වහන්සේගේ තුන් නාමයෙන්. ආමේන්. අපි සෑම පළමු ඉරිදාවම අපි රාත්‍රී භෝජනය අපි පංකාර වෙනවා. ඉතින් අපි මේ අවස්ථාවේදී පළවෙනි කොරින්ති 11 වෙනි පරිච්ඡේදය අපි හරවගනිමු. පළවෙනි කොරින්ති 11 වෙනි පරිච්ඡේදයේ 23 වෙනි පදේ ඉඳලා මේ පදේ පැහැදිලිව අපට පෙන්වු කර දෙනවා. අපි කෙසේද මේ රාත්‍රී භෝජනයෙන් අපි පංකාර වන්නේ කියලා. දැන් රාත්‍රී භෝජනේ ඉතාමත්ම වැදගත් දෙයක්. මේ රාත්‍රී භෝජනයේදී අපි ප්‍රකාශ කරනවා යේසුස් වහන්සේ උන්වහන්සේගේ ශරීරයේ කැඩෙන්න උන්වහන්සේ ඉඩ හැරියා. උන්වහන්සේ ශරීරය තුවාල වෙනට උන්වහන්සේ ඉඩ හැරියා. ඒ අප උදෙසා ඔබ මම උත්සාහ මේ ලෝකෙ සිටින සෑම මිනිසෙක් උත්සාහ උන්වහන්සේ ලේගුවා. ඉතින් නමුත් මේ රාත්‍රී භෝජනේ පංකාර වෙන්න පුළුවන් වන්නේ තමා යේසුස් වහන්සේ තමා ගැලුම්කාරය හා ස්වාමීන් වහන්සේ පිළිගෙන සිටිනවා නම් තමාගේ ජීවිතේ උන්වහන්සේට බාර දී තිබෙනවා නම් තමා මේ රාත්‍රී භෝජනේ පංකාරයක් වීමට තමාට ඒ සූචිකම තිබෙනවා. තමාකය කියන අපි බෞද්ධම වෙන්න ඕනේ. තමාකය ඒ විදිහට ප්‍රකාශ කරන බුද්ධ ඥානවාසික වචනේ හිමිලිරන්නේ.
උන්වහන්සේ පැහැදිලි කර දෙනවා අපි යේසුස් වහන්සේ ගැලුම්කාරයන්ගෙන් පිළිගන්න තිබෙනවා නම් අපිට ඒ පංකාරය වීමේ අයිතිය අපිට තිබෙනවා අපි එසේ කළ යුතුයි කියලා. අපි බලමු මේ ස්ථානයේ ඉඳලා පැහැදිලිව ලියා තිබෙනවා. මක්නිසාද නුඹලාට බාර දුන් දේ ස්වාමීන් වහන්සේගෙන් ලැබමි. එනම් ස්වාමී වූ යේසුස් වහන්සේ පාවා දෙනු ලැබූ රාත්‍රියේදී උන්වහන්සේ රොටි රැගෙන තුති කොට කඩා මේක නුඹලා උදෙසා දෙන්නා වූ මාගේ ශරීරය මා සිහි කිරීම පිණිස මේක කරපලායයි කීසේක. එලෙසම රාත්‍රී කෑමෙන් පසු කුසලානදී මේ කුසලාන මාගේ ලෙයින් පිහිටවන අලුත් ගිවිසුමය. යම් පමණ වර නුඹලා මෙයින් බොන්නහුද එපමණ වර මා සිහි කිරීම පිණිස මේක කරපල්ලායයි කීසේක. දැන් හොඳට අහුම්කම් දෙන්න මේ දේ. මක්නිසාද නුඹලා යම් පමණ වරක් මේ රොටි කන්නහුද කුසලානෙන් බොන්නහුද එපමණ වරක් ස්වාමීන් වහන්සේ එනතුරු නුඹලා උන්වහන්සේගේ මරණය ප්‍රකාශ කරන්නහුය. ඉතින් අපි මේ රාත්‍රී භෝජනේ ගන්න සෑම අවස්ථාවකදීම අපි උන්වහන්සේගේ මරණය අපි සිහි කරනවා. අපිට මතක් වෙනවා උන්වහන්සේගේ ශරීරය කියන්නේ මගේ ජීවිතය නිසා. ඒ ලේ වැගුරේ මා නිසා. එයින්